පන්නල ජාතික පාසල සහ මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන හර්ථ සුලෝහිත මහා නෙට්බෝල් සංග්‍රාමය නොවැම්බර් 7 වන දින පන්නල ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. එසේනම් මේ ආරම්භ වන්නේ හර්ථ සුලෝහිත මහා නෙට්බෝල් සංග්‍රාමය. අප විද්‍යාලයේ ගරු විදුහල්පති මේජර් අජිත් සී කුමාර මැතිතුමාගෙන් හර්ථ සුලෝහිත සංග්‍රාමය පිළිබඳව අප මේ මොහොතේදී විමසා බලමු. අපේ පාසලේ විද්‍යාල අධිපති වශයෙන් හර්ථ සුලෝහිත සංග්‍රාමය පිළිබඳව ඔබතුමාට දැනෙන අදහස් කෙසේද? පන්නල ජාතික පාසල සහ බස්නාහිර පළාතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල අතර පළමු වරට පවත්වන නෙට්බෝල් මහා තරගය නොවැම්බර් මාස 7 වන දින පෙරවරු 9ට අප විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. මේ තරගය ප්‍රථම වතාවට තමයි පවත්වනු ලබන්නේ. අපේ පාසලේ සියලුම දෙනා දන්නවා මීට පෙර මේ අවුරුද්දෙම පිරිමි දරුවන් සඳහා ලෙදර් බෝල් මහා ක්‍රිකට් තරගයක් පැවැත්වුවා. ඒ තරගය අපි පැවැත්වුවේ අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල සමග. මංගල තරගයක් පැවැත්වුවේ අපේ පාසලේ අපේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කළා. විදුහල්පතිවරයා වශයෙන් මම කල්පනා කරා පිරිමි දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩා තරගයක් තියෙනවා නම් ශිෂ්‍යාවන්ටත් එවැනි තරගයක් පැවැත්වීම සුදුසුයි කියලා මට කල්පනා වුණා. ඉන් අනතුරුව මම පාසල් සංවර්ධන විධායක කමිටුවෙන් අනුමැතිය ඉල්ලා සිටියා අපේ පාසලේ ශිෂ්‍යාවන් සඳහා කුමන හෝ ක්‍රීඩාවක් සඳහා බිග් මැච් එකක් ආරම්භ කරමුයි කියලා. ඒ අනුව මගේ අදහසක් අනුව පාසල් සංවර්ධන විධායක කමිටුවෙන් අනුමත වුණා මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල සමග මහා ක්‍රිකට් ගැටුමක් ආරම්භ කරන්නට. මම පෞද්ගලිකවම එම පාසලට ගිහිල්ලා ඒ පාසලේ විදුහල්පතිතුමාට ආරාධනා කරා. අපගේ ආරාධනය පිළි අරගෙන පසුගිය දවසක විදුහල්පතිතුමා එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ එම පාසලේ කණ්ඩායමක් මෙම මහා නෙට්බෝල් තරගය සංවිධානය කිරීම සඳහා පූර්ව සාකච්ඡාවකට අපේ පාසලට ආවා. ඒ අවස්ථාවේදී බිග් මැච් එක පැවැත්වීම හා සම්බන්ධව සියලු කරුණු කාරණා අපි සාකච්ඡා කරා. ඒ අනුව අපි මේ තරගයේ නම හැටියට අපි යොදා ගන්නවා හරිත සුලෝහිත මහ නෙට්බෝල් තරගය. සුලෝහිත යනුවෙන් හඳුන්වන්නේ මෙරුම් පාට. ඒ වගේම මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ප්‍රධාන වර්ණය වෙන්නේ කොළ පාට. ඒ නිසා හරිත සුලෝහිත මහ සංග්‍රාමය යනුවෙන් නෙට්බෝල් තරගයක් අපි මේ අවුරුද්දේ සිට ආරම්භ කරනවා. මේ පාසල් දෙක පවතින තුරාවට මේ නෙට්බෝල් තරගය වසරක් පාසා පවත්වනු ඇතයි කියලා මගේ විශ්වාස කරනවා. ඒ වගේම මේ තරගය තුනක් බලාපොරොත්තු වෙනවා අපේ පාසලේ නෙට්බෝල් ක්‍රීඩාවේ වර්ධන දියුණුවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ පාසලේ සියලුම දෙනා දන්නවා වර්තමානයේදී අපේ නෙට්බෝල් ක්‍රීඩාව පළාත් මට්ටමේ ජයග්‍රහණ පමණයි ලබා ගන්න. නමුත් මීට අවුරුදු 10කට 15කට පෙර අපේ පාසලේ නෙට්බෝල් ක්‍රීඩිකාවෝ සමස්ත ලංකා මට්ටමේ නෙට්බෝල් ජයග්‍රහණ ගණනාවක් දිනාගත්තා. මේ මීට අවුරුදු 15කට කලින් තිබුණ නෙට්බෝල් ක්‍රීඩාවේ ස්වර්ණමය අවධියට නැවත රැගෙන යාම තමයි මේ නෙට්බෝල් බිග් මැච් එකේ අරමුණ වෙන්නේ. ඒ නිසා මම අපේ පාසලේ ක්‍රීඩිකාවන්ට සුබ පතනවා. මංගල තරගයෙන් ජයග්‍රහණය ලැබලා පාසලේ නෙට්බෝල් ක්‍රීඩාව ඉහළ ස්ථානයකට ගෙනීම සඳහා මම එම ක්‍රීඩිකාවන්ට සුබ පතනවා. ඒ වගේම මේ තරගය සඳහා සුබ පතන්නම් ගණනාවක් අපට විවිධ අනුග්‍රහකත්වයේ දක්වන්නට දායකත්වය ලබා දෙන බව මම දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම පන්නල ජාතික පාසලෙන් සමස්ත ලංකා නෙට්බෝල් ජයග්‍රහණ ලබලා ජාතික කණ්ඩායමේ නෙට්බෝල් නායිකා වශයෙන් කටයුතු කරන දමයන්ති ජයතිලක මහත්මිය තමයි අපේ පළමු නෙට්බෝල් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්‍ය වශයෙන් සහභාගී වෙන්නේ. එතුමිය සහභාගී වීම පාසලට ආඩම්බරයක්. ඒ නිසා මෙවැනි ආකාරයට අපේ පාසලේ නෙට්බෝල් මහ ගැටුමක් ආරම්භ කරන්නට හැකියාව ලැබීම පිළිබඳව මම සතුටුපත් වෙනවා. නැවතත් මම ක්‍රීඩිකාවන්ට සුබ ප්‍රාර්ථනා කරනවා මේ තරගයෙන් ජයග්‍රහණය ලබන්නටයි කියලා. එසේනම්
ඒ මහා නෙට්බෝල් තරගයේදී හමු වෙමු. ඔබතුමාට පිළිතුරු. පාන්නල ජාතික පාසලේ පරිපාලනය නියුතු මහත්ම මහත්මීන්ගෙන් අපි අදහස් විමසා බැලුවා. ඉතින් කාර්ය සිරෝහිත සංග්‍රාමයේ පිළිබඳව නෙට්බෝල් පුහුණු ආචාර්යවරියන් අදහස් විමසා බැලීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ අවස්ථාවේදී අදහස් විමසා බැලීමට අප්පාසලේ ගරු නෙට්බෝල් ආචාර්ය වන සියානි මල්ලවාරච්චි මහත්මිය මේ අවස්ථාවේදී අපි සම්බන්ධ කරගන්නවා. අපි මේ මහත්මියගේ විමසා බලමු මේ අවස්ථාවේදී මේ පිළිබඳව මොනවද තියෙන්නේ කියන්නේ කියලා. කාර්ය සිරෝහිත සංග්‍රාමයේ පිළිබඳව ඔබට මේක කොහොමද සිතෙන්නේ? නෙට්බෝල් ක්‍රීඩාව ගැන කතා කරද්දී පන්නල ජාතික පාසල කියන්නේ ඉතා කීර්තිමත් ඉතිහාසයක් තියෙන පාසලක්. අප පාසලේ ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තරඟ නියෝජනය කළ අය ඉන්නවා. ඒ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ දමයන්ති ජයතිලක මහත්මිය අප පාසලේ ආදි දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඉතින් අපිට අමතක කරන්න බෑ ඒකට හිටිය නෙට්බෝල් පුහුණුකරු මාරි පොන්සේකා ගුරු මෑණියන් ආදරයෙන් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල හා පන්නල ජාතික පාසල අතර ප්‍රථම වාරට පවත්වනු ලබන හරිත මහා නෙට්බෝල් තරඟාවලිය 2025-11 වෙනි දින පන්නල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව හරිත සුලෝහිත මහා නෙට්බෝල් තරඟයේ ජයග්‍රහණය අපේ පාසලට ලබා ගැනීමයි. සඳහා පන්නල ජාතික පාසලට ආදරය කරන ඔබ සියලු දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා එදිනට එන්න සහයෝගය දෙන්න අපේ පාසලේ ජයග්‍රහණය වෙනුවෙන්. එසේනම් අප විද්‍යාලයේ නෙට්බෝල් කණ්ඩායම් නායිකාව වන චනුවිසේරි අපි මේ පිළිබඳව විමසා බලමු. ඇත්තටම අපි මේ දවස්වල බිග් මැච් එක සඳහා ප්‍රැක්ටිස් කරනවා මහන්සි වෙනවා දිනේ අරමුණක් අපි හැමෝගෙම හිතලා තියෙනවා. ඒ වගේම අපේ ටීචර්ස්ලා කෝච්ලා හැමෝම අපිට උදව් කරනවා මේ බිග් මැච් එක ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපේ පාසලේ විභාගිකතුමත් අපිට මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා 2025 11 වෙනි මාසේ 7 වෙනි සිකුරාදා දින අපේ පාසලේ පැවැත්වෙන මෙම නෙට්බෝල් හරිත සුලෝහිත මහා සංග්‍රාමයේ නැරඹීම සඳහා ඔබ හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම එන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.